සති දෙකක් කවියෝ අමා මගරිනවා. මම නිකන් පෙට්ටි එක දාලා හිර කරලා තියනවා වගේ ඉන්නේ. ඔයා ඇයි මාත් එක්ක කරන්නේ? මොකද්ද මගතින් උනේ? කොහොම බලන්න එපා කවි. මට ඔයාගේ ඇස් දෙකෙන් කිසිම දෙයක ආරම්භයක් පේන්නේ නැහැ හරි. මට මේක නවත්තන්න වෙනවා ආයේෂ්. කවි ඔයාට මං කිව්ව එක ඇහුණා නෑ ආයේෂ්. අපි දෙන්නගේ මේ හැමදේම නවත්තන්න වෙනවා. අනිකම මම විතරක් ගත තීරණයක් නෙමෙයි. කවි මං කියන දේ පොඩ්ඩක් අහන්න හරි. අපි දැන් ආදරය කරලා දැනට අවුරුදු 3ක්. මේ අවුරුදු 3ේදී එකම එක දවසක්වත් මං ඔයාගේ කියන වචනයක් පිටින් මම ගිහිල්ලා නැහැ. හරිද? ඔයා දන්නවා මට කවුරුත් නැහැ. ඔයා දන්නවා මට කාත් කවුරුත් නැහැ. හරිද? මට අම්මා තාත්තා නංගි මල්ලි හැමදේම උනවා. එතකොට ඔයාට දැන් දුකක් හිතෙනවා. ඔයාට ගෙදර ගියාට පස්සේ කට්ටි ඉන්නවා. මට කවුද ඉන්නේ? මට ගෙදර ගියාට පස්සේ මට බල්ලෙක්වත් නැහැ. ඔයා එහෙම තියෙද්දිත් කොහමද ඔහොම කියන්නේ? එහෙම කියන එක මම දරාගන්නේ කොහොමද කියන්නකෝ? මගේ තීරණය වෙනස් වෙන්නේ නෑ ආයේෂ්. මේ අහන්න. මම ඔයගොල්ලෝ තාත්තට වෙලා කතා කරනවා. ඔයගොල්ලෝ තාත්තට කොහොම කෙනෙක්ද උනේ? එයාට උනේ සල්ලිකාරයෙක්. මම සල්ලිකාරයෙක් වෙලා දෙන්නේ ඇවිල්ලා පෙන්නන්නම්. මට පොඩි කාලයක් දෙන්න. එයාට කොහොම විදිහටද මං එයා ළඟට ඇවිල්ලා පෙන්නන්නම්. එයාගේ පුතා මෙහෙම ඉන්නවා කියලා. කවි මට තවත් කියවන්න බෑ කවි. ඔයගොල්ලෝ අම්මද මොකක් කරේට ප්‍රශ්නයක් දැම්මේ කියන්නකෝ. මං ඇවිල්ලා අම්මත් එක්ක තාත්තත් එක්ක ඔක්කොමලත් එක්ක කතා කරන්නම් දෙන්නේ. අම්මට කොහොමද ඕනේ? අම්මා කැමතිව බේබද්දෙක් බඳිනවට. ඔයා දන්නම සිගරට් එකක්වත් බොන්නේ නැහැ කියලා. එහෙම තියෙද්දිත් ඒ කවි ඔහොම ගියා. මට තවත් කියවන්න බෑ කවි මාව අසරණ කරන්න බෑ. මට මේකට හේතුවක් කියන්න පොඩ්ඩක්. මේක ඔයාගේ තීරණයක්ද? කතා නොකරින්න එපා කවි. මාත් එක්ක කතා කරන්න. ඔයාවම කටවහන් ඉද්දි මට දරා ගන්න බෑ මේක. ආයේෂ් මගේ අත අතරින් ඔයා මට රිද්දනවා. ඔයාට මම මැරෙනවා දකින්නද? ආයේෂ් ඔයා මට රිද්දනවා. ඔයාට සල්ලි තියෙන කොල්ලෙක් සිටිනවද? ඒකද මම අතරින්නේ. ආයේෂ් නවත්තන්න. මට හේතුවක් කියන්න. ඔයා හේතුවක් කියන්න මට ඇත්ත හේතුව කියන්න මට. ආයේෂ් නවත්තන්න. මේම කොල්ලෙක් කනන එක සාධාරණද කවි? ආයේෂ් වැරද්දක් කළා තමා. මගේ අම්මයි තාත්තයි කියන ඔය අපේ පවුලට ගැලපෙන්නේ නැහැ කියලා. මගේ නංගිට මල්ලිට මගේ අම්මට තාත්තට හතරදරයක් වුණොත් දැස ඔයාලා බලා ගන්න පුළුවන්කම තියනවද? එයාලා කියන්නේත් ඒකමයි. ඕක තමයි හේතුව. ඔයා මාත් එක්ක යාළුවා දැන් ගොඩක් දවස්. ඔයාට මාත් එක්ක යාළුච්ච දවසේම ඔය හැමදේම දැනගත්තා. එදා ඊට කියන්න බැරුව ගියේ. මෙච්චර දුර එන්න උනාද? මට සමා වෙන්න ආයේෂ්. ඔයා මේ මාව දකින අන්තිම අවස්ථාව. ආදරේ 8:30ට මගේ ෆ්ලයිට් එක. ඔයාට මේ කරපු දෙයට මට කවදා හරිම දඩුවම් ලැබෙයි ආයේෂ්.